මේ අපේ 7 වෙනි වීඩියෝ පටයයි. කිය සතියේ අපි නිකුත් වූ 6 වෙනි වීඩියෝ පටය නව වසරට අරමුණු කියලා වීඩියෝ පටයක් තමයි අපි නිකුත් කෙරුවේ. ඒකෙදි එක එක අරමුණු සම්බන්ධව අපි බැලුවා නව වසරට අරමුණු තෝරා ගැනීම සම්බන්ධව. ඒකේ අපි අරමුණක් තෝරාගත්තට පස්සේ එක එක කළ යුතු දේවල් අපි ඒකෙදි දැක්කා. ඒකෙදි එක දෙයක් තමයි ඒ අරමුණු වාක්‍යවල හදලා ඊට පස්සේ අරමුණු වාක්‍යවල කියවනකොට මනසට එන අදහස්, ඒ කියන්නේ මේ දේ කරන්න බෑ කියලා, ඒ කියන්නේ නිෂේධාත්මික අදහස් එහෙම ඇති වෙනේව මනස තුළ ඇති වෙනේව ඉවත් කර ගැනීම. මොකද ඒක තමයි අපිට තියෙන ලොකුම බාධාව. ඒක ඉවත් කර ගැනීමට EFT පාවිච්චි කරන හැටි කළ යුතුයි කියලා එහෙදි සඳහන් කෙරුවා. මේකෙදි අපි මේ පාඩමේදී අපි එක උදාහරණයක් අරගෙන ගමු. ඒ කියන්නේ මුදල් අගහිඟකම සම්බන්ධව. අපේ එක අරමුණක් මුදල් අගහිඟකම නැති කර ගැනීම කියන එක අපි හිතමු. ඉතින් මේකට අපි EFT පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි අපි ඊළඟට බැලිය යුත්තේ. මීට කලින් මම හිතන්නේ 5 වෙනි වීඩියෝ එකේදී ඔයගන්ට සඳහන් කරලා දුන්නා අපේ මනස තුල විශේෂයෙන්ම අපේ unconscious mind, ඒ කියන්නේ අචේතනික මනස තුල නිෂේධාත්මක ඇදහිම් 200ක් 300ක් පමණ ගබඩා වී තියෙනවා කියලා. අපේ මේ නිෂේධාත්මක ඇදහිම් වලින් 90ක් පමණ සැදෙන්නේ අපි වයස 8 පමණ වරතෙක්. එතකොට අපි වයස 30 වුණත් 40 වුණත් 50 වුණත් මේ වයස 8 දක්වා හැදිච්ච නිෂේධාත්මක ඇදහිම් වලින් ඒ ප්‍රෝග්‍රෑම් එක අනුව තමයි අපේ ඇඟ ක්‍රියා කරන්නේ. ඉතින් අපි ඒක ඉවත් කරුවේ නැත්නම් බොහොම වයසක කෙනෙකුට වුණත් මුදල් ප්‍රශ්නවල එනකොට අර පොඩි කාලේදී අපේ මනසට ඇතුල් වූ දේවල් උඩ තමයි මුදල් අපි වෙත ඇද ගන්නවද නැද්ද කියන තීරණය ගන්නේ. මෙතන මේ සඳහන් වෙන්නේ අපේ මනස තුල, අපේ අචේතනික මනස තුල මේ බිලීෆ් සිස්ටම් කියන එක, ඒ කියන්නේ ඇදහිම් පද්ධතිය අනුව මුදල් වලට අදාළව ඇතිවිය හැකි ඇදහිම්, නිෂේධාත්මක ඇදහිම්. සල්ලි ගස් වලින්ද කඩන්නේ, මහන්සියෙන් නේද හොයන්න ඕන. ඒ වගේ අදහස් අපේ මනස තුන ගබඩා වී තිනවා. බොහෝ විට අපි මේව තියනවා කියලා දන්නේ නැහැ. හැබැයි අපිට කල්පනා කරලා බැලුවොත් අපේ වයස 6 වාගේ කාලෙට 7 වාගේ කාලෙට අපි ගිහිල්ලා නිකන් ඉන්න ලාට වයස 6 7 වාගේ කාලෙට යන්න අපි පොඩි කාලේ ඉන්නවා, අපේ දෙමව්පියෝ ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ වැඩියෙන්ම මුදල් සම්බන්ධව කතා කරපු දේවල් ටිකක් කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බලනකොට අපිට ගොඩාක් දුරට අපිට නොදැනුවත්ව හෝ මොනවද ගබඩා වී තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තමයි අපි යම් දෙයක් ගන්න යනවා. ඒකට මුදල් ප්‍රමාණයක් අපිට ඕන. ඒකට මුදල් ලැබෙයිද නොලැබෙයිද යන අදහස් අපේ මනස තුළ ඕගාලා කියනවා. අර ඇතුලේ කතා කියන එක. ඔහේ කතා වෙනවා. මේ විෂය ඉතාමත් පැහැදිලිව අපේ අරමුණු සැකසුම හා ජය කියන පොතේ impossible to possible කියන ඉංග්‍රීසි පොතේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ internal talk කියන එක. ඒ කියන්නේ අපේ වම් මනසෙන් එක සිද්ධ වෙන්නේ. ඒ ඇතුළත කතා කියන එකෙන් අපිට ගොඩාක් දුරට අඳුරගන්න පුළුවන් වෙනවා අපේ නිෂේධාත්මක ඇදහිම් මොනවද කියලා. ඔය තමයි ක්‍රම දෙක. අපේ මුදල් වලට අදාළ මුදල් නෙමෙයි වෙනම අපි අරමුණක් ගත්තා. ඒකට ඇති වෙන ඒකේ තියෙන අපේ ගබඩාවේ තියෙන අපි නොදැනුවත්ව ගබඩාවේ තියෙන නිෂේධාත්මක ඇදහිම් මොනවද කියන එක අපිට හොයාගන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි මේ සඳහන් කෙරුවේ. දැන් මේකෙදි මේ පෙන්වන්නේ EFT ක්‍රමය පාවිච්චි කරලා එක ඇදහිීමක්. අපි කියමු අපි යම් කිසි මට්ටම් වලට හඳුනා ගත්තයි කියලා. අපිට හඳුනා ගන්න බැරි වුණත් මේ සඳහන් කරලා තියෙන මේක ඉස්සෙල්ලා තිබිච්ච ස්ලයිඩ් එකේ පෙන්වුවේ වැඩිපුරම මේ තියෙන ඇදහිීම් තමයි, නිෂේධාත්මක ඇදහිීම් තමයි එතන පෙන්වුවේ. මේ අපි එක නිෂේධාත්මක ඇදහිීමක් තමයි මෙතන අරගෙන තියෙන්නේ. මුදල් හොයන්න මුදල් අතේ තියෙන්න ඕන කියන ඇදහිීම. ඒ කියන්නේ අතේ මුදල් නැත්නම් අපිට කිසි එකක් කරගන්න බෑ. තව මුදල් හොයන්න බිස්නස් එකක් කරන්න හරි අපිට හැකියාවක් නැහැ කියන අදහසක් අපේ තුල තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් ඉවත් කරන විදිහ තමයි මෙතන තියෙන්නේ. අපි කලින් කල යුත්තේ ඒ අදහසක් අපේ මනසට ගන්නවා. ඒ අදහස ගන්නකොට අපේ ඇඟේ යම්කිසි හැඟීමක් එනවද කියලා බලන්න. සමහර විට හැඟීමක් එන්න පුළුවන්. ඒ කියන්නේ හැංගී තියෙන විශ්වාසය යම්කිසි මට්ටමකට එළියට ගන්න පුළුවන් මේ වාක්‍ය කීපතාවක් කියවන මුදල් හොයන්න මුදල් අතේ තියෙන්න ඕන කියලා.
එහෙම හැංගීම ගන්න පුළුවන් නම් වැඩි හොඳයි. එහෙම හැංගීම අරගෙන අර කලින් ඕගලන්ට EFT මුල් වීඩියෝ වලදී පෙන්වුවා වාගේ එකේද 10ට එකේද මේක තියෙන්නේ දෙකේද තුනේද හතරේද කියලා මොන මට්ටමටද මේ ඇදහිම කොච්චර දුරට අපේ මනසේ දිනනවද කියලාත් අපිට මට්ටමක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ සාමාන්‍ය EFT ක්‍රමය අපි පාවිච්චි කරනවා. මේ සාමාන්‍ය EFT ක්‍රමය කරන්න හැටි ඔයගන්න මතක නැත්නම් අපි මුල් වීඩියෝ වලට යන්න ඒතර බලා ගන්න පුළුවන්. මේ මුලින්ම කළ යුත්තේ මේ EFT ක්‍රමය වටරම් 5ක් විතර මේක යන්න කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට choices method එක කියන එක එක්ක යන්න වෙන්නේ. පළමුව මේ normal EFT එක basic EFT ක්‍රමයට වටරම් 5ක් විතර කරන්න. හැමදාම මේක කරන්න සති 2ක් විතර කරනකොට මේ ඇදහිම සම්පූර්ණයෙන්ම ඕගලන්ගේ මනසේ ඉවත් වෙලා යයි. අපි ඒ තෝරගත්ත මුදල් හොයන්න මුදල් අතේ තියන්න ඕනයි කියන විශ්වාසය නිෂේධාත්මක ඇදහිම අර සාමාන්‍ය EFT ක්‍රමයට වටරවුම් 5ක් විතර ගියාට පස්සේ එක වටරවුමක් හෝ මේ choices ක්‍රමයට ඒ කියන්නේ මගේ තීරණය කියන ක්‍රමයටත් තට්ටු කිරීම කරන්න ඕන. මේ ක්‍රමය ඔයගොල්ලෝ දෙවෙනි වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක මතක නැත්නම් දෙවෙනි වීඩියෝ එකට ගිහිල්ලා ඒ ක්‍රමය නැවත වරක් බලා ගන්න. මේ විදියට දැන් මෙතන තියෙනවා මේ නිෂේධාත්මක වාක්‍යයකුත් ඒකට ධනාත්මක වාක්‍යයකුත් එකතු කළා. මේ ක්‍රමයට මේක කියන්න මම පැහැදිලි කරලා කියන්න ඕමනාවක් නැහැ. ඔයගොල්ලන් දන්නවා මේ ක්‍රමය පාවිච්චි කරන හැටි දැන්. ඒ විදිහට මේ මුදල් හොයන්න මුදල් අතේ තියෙන ඕනයි කියන විශ්වාසය මනසෙන් ඉවත් කරන්න අර සාමාන්‍ය EFT ක්‍රමයට පස් වතාවක් ඉඳ රවුම් ගියාට පස්සේ මේ එක වතාවක් වූ මේකත් කරන්න. ඒක සති දෙකක් යනකොට සම්පූර්ණයෙන්ම ඒ ඇදහිම ඒ නිෂේධාත්මක විශ්වාසය ඔයගලගේ මනසෙන් සම්පූර්ණයෙන්ම දී වෙලා යයි. දැන් මෙතෙන්දී අපි දක්වන්නේ දැන් අපි මුදල් හොයන්න මුදල් අතේ තියෙන්නේ ඕනයි කියන විශ්වාසය ඉවත් කරන වාක්‍ය තමයි ඉස්සෙල්ලා පෙන්වන්නේ. ඒ වගේ අනිත් වාක්‍ය කීපයකට මම මෙතන සඳහන් කරලා තියෙනවා. ඒක ඔයගලට පැහැදිලි කිරීම සඳහායි මේ විදියට තීනොයි කියලා හිතන නැත්තම් සංගවී හිටිනයි කියලා අපේ පොතේ සඳහන් කරලා දිනවා. මෙතන දෙවෙනි ස්ලයිඩ් එකෙත් උගන සඳහන් කරපු මේ නිෂේධාත්මක ඇදහිම් සියල්ලම සතියකට එකක් මේ කරගත්තොත් සති ගණනාවක් යනකොට ඔයගලගේ මනසේ තියෙන මුදල් වලට අදාළ නිෂේධාත්මක ඇදහිම් හැමදේම ඉවත් කරගෙන ඉවර වෙනවා. එතකොට ඔබ ඊටාත්ම ශක්තිමත් පුද්ගලයෙක් වෙනවා. මේ වාගෙම මේ මුදල් වලට අරමුණු මම මේ උදාහරණයක් වශයෙන් පෙන්නුවේ. ඒ වගේ අනිත් අරමුණු වලට ඒ අරමුණු වාක්‍ය කියනකොට ඇති වෙන නිෂේධාත්මක ඇදහිම් බලන්න. ඒකට අදාළව අපි නිකන් ඉන්න වෙලාවකට මනස තුල ඉබේම ඔහේ නිකන් කියෝ ඉන්න අදහස්. ඒක ඉන්ටර්නල් ටොක් කියන එක ඒ ඇතුලේ කතා තියෙන ඒවත් හඳුනගෙන ඒවත් ඉවත් කරගන්න. මම මේ මුදල් වලට අදාළ එක තමයි පෙන්නුවේ. මේ ආකාරයට ඔයගලගේ අනිත් අරමුණු වලටත් ඒ වාගේ මනස පිරිසුදු කර ගැනීම කළ හැකියි. දැන් තමයි අපි ඊටාත්ම වැදගත් තැනට එන්නේ. මොකද සමහර අය ප්‍රශ්න කරන්න පුළුවන්. අපේ පොත කියවලා නැත්තම් ප්‍රශ්න කරන්න පුළුවන්. මේ අපේ මනස තුල හරි ඔය නිෂේධාත්මක ඇදහිම් තියෙනවා කියමුකෝ. අපි ඔය ඇදහිම් ඉවත් කරගත්තයි කියමුකෝ. ඔය අපේ මනස ඇතුලේ අපේ ශරීරයේ ඇතුලේ මේ තියෙන ඇදහිම ඉවත් කරගත්තයි කියලා එළියෙන් අපිට ලැබෙන්න ඕන මුදල්. ඒ වගේම ලැබීමක් කොහොමද සිද්ධ වෙන්නේ? අපේ මනසෙන් ඉවත් කරගත්ත හැරි ඒ වුණ මුදල් ලැබෙන්න ඕන අපේ ඇතුලෙන් නෙමෙයි මුදල් එන්න ඕන පිටින්. එහෙමනම් කොහොමද පිටින් එන එක ඇති වෙන්නේ අපේ ඇතුලෙන් ඇති කරගන්න වෙනසෙන්. ඔන්න ඕකට තමයි පිළිතුර මේක. දැන් අපේ ආගමික නායකයන් දේශවාමි දරුවෝ අවුරුදු 2000කට විතර ඉස්සෙල්ලා කියලා තියෙනවා as a man thinketh so he is කියලා. බුදුහාමුදුරුවෝ අවුරුදු 2600කට ඉස්සෙල්ලා කියලා තියෙනවා what you think you become කියලා. ඒ කියන්නේ දෙගොල්ලම කියන්නේ ආගමික නායකයන් කියන්නේ අපි හිතන දේ තමයි අපිට ඇති වෙන්නේ කියලා. එතකොට ඒ කියමන විද්‍යාත්මක පදනමක් නැති නිසා විද්‍යාව පිළිගත්තේ නැහැ. ඒ සාමාන්‍ය භෞතික විද්‍යාව ක්‍රමක්‍රමයෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාවට දීන වේගෙන එනකොට මේ සොයා ගැනීම වලට නෝබල් තාග්ගය පවා දීලා තියෙනවා. දැන් උගල මේ ඉස්සෙල්ලක්ම වීඩියෝ එකකින් සඳහන් කරලා තියෙනවා හොඳම විහිළුවට නෝබල් තාග්ගය දෙන්නේ නැහැ. විද්‍යාවෙන් යම්කිසි සොයා ගැනීමක් කෙරුවා නම් ඒ සොයා ගැනීම සත්‍ය නැත්ද ඒක මැනලා බලලා ගොඩාක් පරීක්ෂණ කළා තමයි ඒක පිළිගන්නේ. පිළිගත්තට පස්සේ තමයි නෝබල් තාග්ගය දෙන්නේ. ඒතකොට ක්වොන්ටම් භෞතික විද්‍යාවේ හොයා ගැනීම තමයි අපේ
ඇතුළත තියෙන හැඟීම් අනුව අපේ ශරීරයේ වටා විශාල ශක්ති ධාරාවක් ඇති වෙනවා. ඒ ශක්ති ධාරාවට සාපේක්ෂක හැම දෙයක්ම අප කරා ඇද ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න මේක තමයි මේ කියමනේ සිංහලෙන් මම පැහැදිලි කරලා කියනවා නම් මට කියන්න පුළුවන් දෙයක්. අපේ ඇඟ වටා ශක්ති ධාරාවක් ඇති වෙනවා අපේ හැඟීම් අනුව. අපේ හැඟීම් මුදල් වලට තියෙන ආසාව නම් අපේ හැඟීම් අපේ ශරීරයේ වට ඇති වෙන ශක්ති ධාරාවක් මුදල් ඇද ගැනීමේ ශක්ති ධාරාවක්. ඒතකොට අපිට ඇති වෙන අවස්ථාවල් එක දේවල් අපිට හිතන්න නැති විදිහට අවස්ථාවල් ඇති වෙනවා මුදල් හොයාගන්න පුළුවන් ක්‍රමයට. ඒක විද්‍යාව. මේක මේ සූත්‍රයක් නෙවෙයි මේක විද්‍යාව. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සොයාගත්ත විද්‍යාවක් ඒක. ඉතින් ඒ අනුව අපේ මේ හැම දෙයක්ම කරන්නේ අපේ මේ ඇඟ වටා ඇති වෙන ශක්ති ධාරාව අපිට අවශ්‍ය දේ ඇද ගන්න විදියට ඇති කර ගැනීමයි. ඔබලා අහලා ඇති පරණ කියමනකුත් තියෙනවා සල්ලි තියෙන දැනට තමයි සල්ලි ගලන් එන්නේ කියලා. ඒ පරණ කියමනක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අන්ති බලගත්තු විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඒ වගේම කුණු තියෙන තැනට තමයි කුණු ගලන් එන්නේ කියලා තියෙනවා. ඒකටත් අර විද්‍යාත්මක පදනම දැන් ඔප්පු වෙලා තියෙනවා.